හරි මේක තමයි අර ගාන ලස්සන ගානක් තියෙන්නේ. වර්නියර් කැලිපරයක් තියෙනවා. වර්නියර් කැලිපරේ හනුවකදී ස්පර්ශ වෙද්දී පරිමාණ පීඩනාකාරය තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ D කියන විස්කම්භය සහිත මිනුමක් හණු අතර බාහ්‍ය හණු අතර ස්පර්ශ කරාම බාහ්‍ය හණු අතර හිර කරාම ලැබෙන පාඨාංකය තමයි ලැබෙන පරිමාණ පීඩනාකාරය තමයි මේ තියෙන්නේ. මෙන් අහන්නේ මිනුමේ අගය D වල අගය තමයි අහන්නේ. මේක වෙනස් ගානක් ලස්සන ගානක් ඒ බලමු හදන්නේ කොහොමද කියලා. මම සාමාන්‍ය වර්නියර් කැලිපරයක ප්‍රධාන පරිමාණයේ කොටසකට වඩා වර්නියර් පරිමාණයේ කොටසක් පොඩි. සාමාන්‍ය වර්නියර් කැලිපරයක ප්‍රධාන පරිමාණයේ කොටසකට වඩා ප්‍රධාන පරිමාණයේ කොටසකදීකට වඩා වර්නියර් පරිමාණයේ කොටසකදීක කුඩයි. නමුත් වර්නියර් පරිමාණයේ කොටසකදීක කුඩයි සාමාන්‍ය එක. නමුත් මේක බලන්න. මේකේ බැලුවලකට මට පේනවා ප්‍රධාන පරිමාණයේ කොටසකදීක මෙච්චරයි. කියන්නේ මිලිමීටර නම් සෙන්ටිමීටර එකක් කොටස් 10කට බෙදලා තියෙන්නේ. සෙන්ටිමීටර එකක් කියන්නේ මිලිමීටර 10ක්. කොටස් 10කට බෙදුවම එක කොටසකදී මිලිමීටර 1යි. නමුත් මට බැලුවලකට පේනවා මෙතනදීක නැත්තම් වර්නියර් පරිමාණයේ කොටසකදීක ප්‍රධාන පරිමාණයේ කොටසකදීකට වඩා වැඩි. මෙන්න මේ වගේ එකකට අපි කියනවා දීර්ඝ කළ වර්නියර් පරිමාණයක් කියලා. මේ වගේ එකක් කියන්නේ දීර්ඝ කළ වර්නියර් පරිමාණයක් කියලා. ඒකට දීර්ඝ කළ වර්නියර් පරිමාණයක වර්නියර් කොටසකදීක ප්‍රධාන පරිමාණයේ කොටසකදීකට වඩා වැඩි. ඒක අපිට පාඨාංග කියවීමේදී පහසුවක් වෙනවා. මගේ ඉස්සර පාර වීඩියෝ එකෙන් පෙන්නපු එක දීර්ඝ කළ වර්නියර් පරිමාණයක්. බලමු පොඩ්ඩක් ඉන්න. ඉතින් පෙන්නන්න. ඒක දීර්ඝ කළ වර්නියර් පරිමාණයක්. ඒ කියන්නේ ප්‍රධාන පරිමාණයේ කොටසකදීක වර්නියර් පරිමාණයේ කොටසකදීකට වඩා වැඩි වෙයි. මම දන්නේ මේ කැමරාවට පේනේද කියලා. බලන්න මේකේ බලන්න පේනවා ප්‍රධාන පරිමාණයේ කොටසකදීකට වඩා වර්නියර් පරිමාණයේ කොටසකදීක වැඩි භාවයක්. මේක දීර්ඝ කළ වර්නියර් පරිමාණයක්. හරි. අපි දැන් ගානට දැන් ගාන කියන්නේ මෙහෙමයි. ගාන යහනේ මිනුම ගියේ කොහොමද කියලා. අපි මේකේ මුලින්ම කුඩා මිනුම හොයාගන්න ඕනේ. දැන් කුඩා මිනුම හොයාගද්දී කුඩා මිනුම සමාන වෙනවා කුඩාම මිනුම. අපි දන්නවා ප්‍රධාන කුඩා මිනුම හොයන්නේ ප්‍රධාන පරිමාණයේ කොටසකදී වර්නියර් පරිමාණයේ කොටසකදී අඩු කරලා සමාන වෙන්න කොටසකදී අඩු කරලා. නමුත් මේකේ ප්‍රධාන පරිමාණයේ කොටසකට වඩා වර්නියර් පරිමාණයේ කොටසකදී වැඩි. මුලින්ම කුඩා මිනුම හොයන්න කලින් වර්නියර් පරිමාණයේ කොටසකදී හොයාගෙන ඉමු. ඒකට වර්නියර් පරිමාණයේ කොටසකදී කියන්නේ අපි දන්නවා මේක බලන්න බැලුවට පේනවා ප්‍රධාන පරිමාණයේ කොටස් 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි. එන් ප්‍රධාන පරිමාණයේ කොටස් 19ක්. ප්‍රධාන පරිමාණයේ කොටස් 19ක් වර්නියර් පරිමාණයේ කොටස් 10ක් එක්ක තමයි සම්පාද වෙලා තියෙන්නේ. ප්‍රධාන පරිමාණයේ කොටස් 10ක් එක්ක. එතකොට වර්නියර් පරිමාණයේ කොටසක දිග හොයන්නේ වර්නියර් පරිමාණයේ කොටසක දිග. වර්නියර් පරිමාණයේ කොටසක දිග හොයන්නේ දැන් අපි දන්නවා මේ මුළු දිගයි සමානයි. ඒකට මේ මුළු දිගයි සමානයිනේ. මේ මුළු දිග කියන්නේ ප්‍රධාන පරිමාණයේ කොටස් 19ක්. ඒ කියන්නේ ප්‍රධාන පරිමාණයේ කොටසක දිග මිලිමීටර් 1යි. ඒ වගේ කොටස් 19ක්. ඒ කියන්නේ මිලිමීටර් 19යි. ඒ කියන්නේ මේ දිගත් මිලිමීටර් 19යි. ඒක මිලිමීටර් 19 කොටස් 10කට බෙදුවා නම් මේ එක කොටසක දිග වෙන්නේ මිලිමීටර් 19 බෙදීම 10යි. ආයෙ කියන්න. දැන් අපි දන්නවා මේක දීර්ඝ කළ වර්නියර් පරිමාණය හදලා තියෙන්නේ ප්‍රධාන පරිමාණයේ කොටස් 19ක් වර්නියර් පරිමාණයේ කොටස් 20කට 10කට බෙදලා. ඒක ප්‍රධාන පරිමාණයේ කොටස් 19ක් වර්නියර් පරිමාණයේ කොටස් 19කට බෙදුවම ප්‍රධාන පරිමාණයේ කොටසක මිලිමීටර් එකක් නිසා මේ මුළු දිග වෙනවා මිලිමීටර් 19යි. ඒක මේ දිගත් මිලිමීටර් 19යි. එතකොට වර්නියර් පරිමාණයේ කොටස් 10ක දිග මිලිමීටර් 19යි. ඒ කියන්නේ වර්නියර් පරිමාණයේ කොටසක දිග 19 බෙදීම 10යි. ඒ කියන්නේ වර්නියර් පරිමාණයේ කොටසක දිග මිලිමීටර් 19 බෙදීම 10යි. ඒ කියන්නේ මිලිමීටර් 1.9 ඔන්න වැඩි.
වර්ණීය පරිමාණයේ කොටසක දිග මිලිමීටර 1.9යි. ප්‍රධාන පරිමාණයේ කොටසක දිග 1 මිලිමීටර. අපි සාමාන්‍ය පාවිච්චි කරන සාමාන්‍ය වර්ණීය කැලිපරයක අපි කුඩා මිනුම් හොයන්නේ ප්‍රධාන පරිමාණයේ කොටසක දිගින් වර්ණීය පරිමාණයේ කොටසක දිග අඩු වෙනවා. නමුත් දීර්ඝකල වර්ණීය පරිමාණයක එහෙම කරන්න බෑ. අපි දීර්ඝකල වර්ණීය පරිමාණයක කුඩා මිනුම් හොයන්නේ ප්‍රධාන පරිමාණයේ කොටස් දෙකක දිගෙන් වර්ණීය පරිමාණයේ කොටසක දිග අඩු වෙලා. එතකොට කුඩා මිනුම් වෙනවා ප්‍රධාන පරිමාණයේ කොටස් දෙකක දිග අඩු ගන්නවා වර්ණීය පරිමාණයේ කොටසක දිගින්. ප්‍රධාන පරිමාණයේ කොටස් දෙකක දිග මිලිමීටර් 2යි. දෙක කොටසක් 1 මිලිමීටරයි. කොටස් දෙකක දිග මිලිමීටර් 2ක් වෙනවා. ඒක වර්ණීය පරිමාණයේ කොටසක දිග වෙන්නේ 1.9 මිලිමීටර. ඒකට 1.9 මිලිමීටර. කුඩා මිනුම් වෙනවා අපිට නැවතත් 0.1 මිලිමීටර කියලා. ඒක සාමාන්‍ය වර්ණීය කැලිපරයක් වගේම තමයි. සාමාන්‍ය වර්ණීය කැලිපරයක් වගේම තමයි. මේකේ විශේෂත්වය සාමාන්‍ය වර්ණීය පරිමාණයේ දිගට වඩා මේකේ දිග විශාල වීම. මොකද අපි දන්නවා සාමාන්‍ය වර්ණීය කැලිපරයක මේ කොටස් 10ම දිග මිලිමීටර 9යි. එතකොට ඒකේ කොටස් ළඟ තියෙන්නේ. මට කියවන්න අමාරුයි. අර භාවිතයේදී අපහසුයි. නමුත් මේ පරිමාණය වර්ණීය පරිමාණයේ කොටස් 10ක දිග මිලිමීටර 19ක්. ඒ කියන්නේ මේවා ඈතින් තියෙන්නේ. මට ඒකට කියවන්න ලේසියි. පීවි ඇහැට පැටලිල්ලක් නැතුව පේනවා. අන්න ඒ හින්දා තමයි අපි මේ කියන්නේ මේකේ අපිට පහසුවෙන් බලා ගැනීම තමයි මේක ඇහැට ගෝචර වෙනවා වැඩි. දැන් උගල දකින්නදී මම පෙන්වුවා වර්ණීයකට පාඩේ ඇහැට ගෝචර වෙනවා වැඩි. ලස්සනයි මේක. අර කරවලා. හරි. දැන් අපිට හොයන්න තියෙන්නේ මිනුම ගිය නෝමල්. මිනුම ගිය හැටි නෝමල් සාමාන්‍ය මිනිහමයි. අපි මුලින්ම බලන්න ඕනේ වර්ණීය පරිමාණයේ බිඳුවට කලින් තියෙන ප්‍රධාන පරිමාණය අගය. වර්ණීය පරිමාණයේ බිඳුවට කලින් තියෙන ප්‍රධාන පරිමාණය අගය. ඒකට ප්‍රධාන පරිමාණයේ කොටස වෙන්නේ මේක. හරිද? මොකද අපි සාමාන්‍යයෙන් මේ විස්කම්භය කියලා කියන්නේ මේක මූලාංක දෝෂයක් නැහැ කියලා අපි හිතමු. අපිට කියලා නැහැ. ඒ නිසා ප්‍රධාන පරිමාණයේ බිඳුවයි වර්ණීය පරිමාණයේ බිඳුවයි අතර පරතරය තමයි විනුම කියලා කියන්නේ. ප්‍රධාන පරිමාණයේ බිඳුවයි වර්ණීය පරිමාණය අතරේ පරතරය තමයි විනුම කියලා කියන්නේ. ඒකට මට බිඳුවයි මෙතනයි අතර පරතරය ඩිරෙක්ට් කියවන්න පුළුවන්. හරිද? ප්‍රධාන පරිමාණයේ බිඳුව තියෙන්නේ මේ පැත්තේනේ. වර්ණීය පරිමාණයේ බිඳුව තියෙන්නේ මෙතන. එතකොට මේ පරතරය මට ඩිරෙක්ට් කියවන්න පුළුවන්. සහ මේ චූටි ටික තමයි එන්නේ මේ d වල අගයට. එතකොට මෙතනට වෙනකම් මෙන්න මෙතනට වෙනකම් දිග අපි දන්නවා 4යි. ඒ කියන්නේ මිලිමීටර නම් 40යි 41යි 42යි. ඒතකොට d වල අගයනවා මෙතනට වෙනකම් දිග කියන්නේ මිලිමීටර 42යි. ඒකට මේ චූටි දිග ප්‍රමාණය හසු වෙන්න ඕනේ. චූටි දිග ප්‍රමාණය හොයන්නේ ප්‍රධාන පරිමාණය සමග සම්පාත වන වර්ණීය කොටස ගන්න ඕනේ. ප්‍රධාන පරිමාණයේ කොටසත් සමග සම්පාද වන වර්ණීය කොටස. ඒක ප්‍රධාන පරිමාණයේ කොටසත් එක්ක සම්පාද වන වර්ණීය කොටස තමයි මේක සම්පාද වෙන්නේ. මේක නෑ, මේක නෑ, මේක නෑ, අන්න මේක. ඒක ප්‍රධාන පරිමාණයේ කොටසක් එක්ක සම්පාද වන වර්ණීය කොටස. ප්‍රධාන පරිමාණයේ කොටසක් එක්ක සම්පාද වන වර්ණීය කොටස. ඒ කියන්නේ 1යි 2යි 3යි 4යි 5යි. ඒක වැඩි කරනවා කුඩා මිනුම්. ඒකට මට එනවා 42යි ධන 0.5යි. මිනුමේ යගෙනවා 42.5 මිලිමීටර කියලා. රොන්න හොරවයි මේ ගාන ඉවර වෙන්නේ. මම හිතනවා හැමෝටම පැහැදිලිද කියලා. අපි තවත් දවසක තව ලස්සන ගානකින් හම්බෙමු. මේක මට කියලා දෙන්න ඕනේ දීර්ඝකල වර්ණීය පරිමාණය පිළිබඳව. ඒකට විශේෂදී සාමාන්‍ය විදිහටමයි. නමුත් අර ප්‍රධාන පරිමාණයේ කොටසක දිග වෙනුවට කොටස් දෙකක දිගෙන් තමයි අඩු වෙන්න ඕනේ. හරි අපි යන අද සමු ගන්නවා. දැන් විෂයයි එළ විභාගෙත් වෙනවා ළඟම. හැමෝටම සුප්පතනවා විභාගේ ලස්සනට කොට දාන්න කියලා. මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මගේ WhatsApp අංකය තියෙනවා description එකේ. ඔයාලන්ට ඕන වෙලාවක උදව්වක් කියලා ගන්න මට මැසේජ් එකක් දාන්න පුළුවන්. එහෙනම් අපි අද සමු ගන්නවා. සුබ දවසක්.